Hello ළමයි මං මේ පෙන්නන්න යන්නේ අද මම හස්බන්ඩ්ව සර්ප්‍රයිස් කරන්න හදපු කේක් එක හදපු විදිය. ඉතින් කේක් එකක් හදන්න මං හිතනවා ඔයගොල්ලෝ හැමෝම දන්නවා ඇති කියලා. පොඩි ෆිලිපින්ස් තමයි ඇත්තටම මං වගේ කේක් එකක් හදන්න දන්නේ නැත්තේ. ඉතින් මං හිතුවා මේක තමයි හොඳම සර්ප්‍රයිස් එක කියලා. මොකද මම හැමදාම බේකින් කරන ඔය බඩු අරව මේවා ගත්තට ඒවා ගොඩක් එක්ස්පයර් වෙලා විසි කරා හැදුවේ නැහැ. ඉතින් මම හිතුවා අද නම් කේක් එකක් හදනවාමයි කියලා කොහොම හරි. ඉතින් එතනම අපේ හස්බන්ඩ් සර්ප්‍රයිස් වුණා ළමයි. ඉතින් මට හරි සතුටුයි ඒක ගැන. හැබැයි ඉතින් මැදින් මැද එයාගේ හෙල්ප් එකක් ගත්ත බට් 80% මම තමයි කේක් එක හැදුවේ. ඒතකොට කේක් එක හැදුවේ මම. මගේ හෙල්ප් වුණේ අතරම හස්බන්ඩ් එක. මට මේ බේකින් පවුඩර් එක ඕපන් කරගන්නත් ඇත්තටම බැරි වුණා ළමයි. කොහොම හරි ඉතින් එයා තමයි මට ඒක ඕපන් කරලා දුන්නේ. මට හිතුණා කේක් එක හදන එක නවත්තන්න වේවි කියලා. මට ඒක ඕපන් කරගන්න එච්චරම අමාරු වුණා. ඉතින් මම හැම එකෙම ඉන්ග්‍රීඩියන්ට්ස් හතරෙම මේන් ඉන්ග්‍රීඩියන්ට්ස් හතරෙම ග්‍රෑම් 250 ගානේ ගත්තා. ෂුගර් අරගෙන ෂුගර් මම ගත්ත ග්‍රෑම් 200ක් වගේ. මොකද මම පැනලට ගොඩක් කැමති නෑ. ඉතින් ඒ අතර අපේ හස්බන්ඩ් මම වැරලා බෝතලයක් ගෙනත් දුන්නා. මොකද ඒක ගෙදර තිබුණේ නැහැ. ඉතින් එයා ඇත්තටම තුන් පාරක් shopping ගිහලාම ඔය පළවෙනි පාර ගිහිල්ලා ආවේ. ඉතින් මට බටර් ටික දාගන්නත් හැඳි දෙකක් ඕන වුණා. ඇත්තටම කේක් එක හදලා මුළු ගෙදරම තියෙන ඔක්කොම බඩු වගේ මම යූස් කරලා තිබුණා. ස්ටෙප් එකකින් ස්ටෙප් එකට අත පිහදාන වැඩෙත් කරපු නිසා මම හිතන්නේ අපේ කිචන් ටවල් එකත් සෑහෙන ප්‍රමාණයක් ඉවර වෙලා තිබුණා. ඉතින් කොහොම හරි පැක් විතර අරගෙන අයිටම්ස් ටික කිරාගෙන ඕන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ඊට පස්සේ ඉතින් මම පටන් ගත්තා බීට් කරන්න. ඉතින් අතරම ළමයි මට හිතුණා බීටර් එකකුත් අලුතෙන් ගන්න ඕන වෙයි කියලා. අපේ හස්බන්ඩ් ඇත්තටම හිතාගෙන හිටියේ මම ඒකත් අරගෙන එන්න කියයි කියලා ඒ වෙලාවේ. මොකද අපේ ගාව තිබුණ මික්ස් එක මම දන්නේ ඒක කේක් බීට් කරන්න ගන්න එකක්ද කියලා. මම ඒකෙන් කොහොමද කේක් බීට් කරා. ඇත්තටම ළමයි ඒක බීට් එකක් වගේ එකක් තිබුච්ච නිසා. ඉතින් පේනවනේ මම ෆුල් සීරියස් මූඩ් එකේ ඉන්නේ. මම හිතුවා මොනවාරි ඇක්සිඩන්ට් එකක් කරගනිත් දන්නේ කියලා. මම මොකද ඒ බීට් එක මික්ස් එක පොඩක් රත් වෙනවා වැඩිත් වුණා. මොකද එක දිගට විනාඩි 15ක් 20ක් බීට් කරනකොට ඒක ගොඩක් රත් වෙනවා. සහ ඒක හරි වොබ්ලි වගේ. ඉතින් ළමයි කොහොම හරි ආය හස්බන්ඩ් මට කඩේටත් යවන්න වුණා බේකින් පේපර්ස් තිබිච්ච නැති නිසා. ඉතින් ඊට පස්සේ අපි මේක මික්ස් කරලා ඉවරලා අවන් එකට දැම්මටත් පස්සේ තමයි මතක් වුණේ මට මේ කේක් එකට මම වැනිලා දැම්මේ නෑනේ කියලා. ඉතින් ආයෙ කේක් එක අපි එළියට අරගෙන වැනිලා දාලා ආය පොඩ්ඩක් බීට් කරලා ආය ඇතුළට දැම්මා. ඉතින් බේක් එක කරන්න ආය බේක් වෙන්න දැම්මා. හැබැයි කේක් එක රසට තිබුණා ළමයි. ඉතින් ඒ අතරේ අපේ පොඩ්ඩටත් අපි chance එකක් දුන්නා බීට් කරන්නයි බැටර් එක පොඩ්ඩක් කන්නයි. ඉතින් ඒකට හැමෝම ආසයි කියලා හස්බන්ඩ් කිව්වා. මොකද ඒගොල්ලන් ගෙදර නම් ඒගොල්ලන් අම්මා ගොඩක් වෙලාවට ඩේට්ස් කේක් හදන නිසා හැම වෙලේම වගේ. ඉතින් කේක් එක හොඳට ළමයි තියෙන කේක් එක. ඉතින් ඒක මැදින් චුට්ටක් පිඹිලා වගේ තිබුණා. කොහොම හරි ඉතින් කේක් එක හදාගත්තා. ඉතින් මට හරිම සතුටුයි. මොකද මම ෆස්ට් ටයිම් තමයි බේක් කරේ. හැබැයි ඒක හරියටම හරි ගිහිල්ලා තිබුණා. ඔය මැදින් මම ගොඩක් කාලා බැලුවා ඒ වෙලාවේ. කේක් එක මං ඒ ට්‍රේ එකෙන් ගලවගෙන මට ඉතින් අර උඩ පිඹිලා තියෙන ගතිය මම හිතුවා හරි මං හරි ලයින් එකටම කපනවා ඇති කියලා. ඇත්තටම මං ඒක එච්චර මෙෂර් කරලා කැපුවේ නෑ. නිකන් කැපුවා. ඇත්තටම ඒක කැපපු එකෙන් තමයි කේක් එක පොඩ උඩ බැලන්ස් වෙලා නැති වුණා. ඉතින් කොහොම හරි අන්තිමට අපි බැලන්ස් කරගත්තා ඒක. ඉතින් ඊට පස්සේ මේක හાર્ට් ෂේප් එකක් මට ගන්න ඕනේ හින්දා මම වීඩියෝ එකක් බැලුවා. ඒගොල්ලන්ගේ සර්කල් එකක් හાર્ට් එකක් කරන විදිහ තමයි තිබුණේ. ඒකේ අර දෙපැත්තට ත්‍රිකෝණයක් වගේ වෙන්න කපලා ඒ පාර්ට්ස් දෙක උඩින් ෆික්ස් කරාම ඇත්තටම හાર્ට් ෂේප් එකක් විදියට එනවා. ඒක ඉතින් මට ෂුවර් නැතිඳ ඔය අපේ හස්බන්ඩ් දැන් කරන එක තමයි හાર્ට් ෂේප් එක. ඒක ඇත්තටම මේ විදිහට ආවා ළමයි. ඉතින් මට ඒක ෂුවර් නැති නිසා මම ඉස්සෙල්ලම A4 කොලයක සර්කල් එකක් අපල ඉදිරි කරලා බැලුවා. මොකද කැපුවොත් ආයෙ කැපුවානේ. මොකද මම දැන් පළවෙනි පාරත් කේක් එක උඩින් කපලා පොඩ්ඩක් අප්සෙට් කරලා තිබුණේ. ඉතින් ඊට පස්සේ අයිසිං බටර් අයිසිං එක හදද්දි මුළු ගේම වගේ අයිසිං ෂුගර් ගියා. අනේ මන් දන්නේ ළමයි කොහොමද ළමයි ඇත්තටම ඔයගොල්ලෝ ඒක කරන්නේ මුළු ගේම පිස්සන් කොටුවක් වගේ වුණා ඒ වැඩෙන් නම්. ඉතින්
හරි ගෙදරම අර සුදුහුණු ගාලකට විසික් වෙනවා වගේ. ඉතින් ඊට පස්සේ මුලින්ම කරේ ටික ක්ලීන් කරගන්න එක අපි දෙන්න. ඇත්තටම 1 to 2 ratio එකට තමයි මේ වීඩියෝ එකේ කියන්නේ බටර් අයිසින් එක හදනකොට ගන්න ඕනි කියලා. ඒ කියන්නේ බටර් එකට අයිසින් දෙකක්. ඉතින් බටර් ග්‍රෑම් 100යි මම ගත්තේ. අයිසින් ග්‍රෑම් 200ක් ගන්න මන්ට හිතුන්නේ නැහැ. මට ඇත්තටම ගොඩාක් වැඩි කියලා හිතුණා. මම ඉතින් 150ක් වගේ තමයි ගත්තේ. මොකද මට හිතුණා හොඳටම වැඩි කියලා ඒ ප්‍රමාණය. මොකද පැණි රස නිසා මේ ටිකේ පොඩක් හෙල්ති රෙසිපීස් ඒවා බලලා මයින්ඩ් එකේ ඉන්න හින්දා මට ඇත්තටම මේකට සීනි කිලෝ එකක් විතර දැම්ම කියලා තමයි මට ඇත්තටම අයිඩියා එක ආවේ. මේ sugar icing sugar ඒවා ඇඩ් කරන හැම වෙලාවෙම වගේ. ඉතින් කොහොම හරි මුළු ගේම් පිස්සන් කොටුවක් කරගෙන අපි බටර් අයිසින් එකත් හදාගත්තා. මොකද මම ඇත්තටම හිතලා මම whipping cream වලින් ඒක ඇටච් කරනවා කියලා. ඒ වුණාට මට පස්සේ තේරුණා whipping cream වලින් ඒ වැඩේ කරන්න බෑයි කියලා. මොකද අපි ගෙනල්ලා තිබුණේ ඒක ස්ප්‍රේ ක්‍රීම් කියලා තමයි තිබුණේ. ඉතින් අපි ඇත්තටම හැදුවේ බටර් අයිසින් නම් කේක් එකට වඩා ලේසි ළමයි බටර් අයිසින් හදන විදිය. මම ඉතින් ඒක කොහොම හරි හස්බන්ඩ් බාර දුන්නා. මොකද එයා ඒකට කැමැත්තෙන් ඉදිරිපත් වෙච්ච නිසා. ඉතින් එයා මගේ උපදේශ මත මගේ ගයිඩන්ස් අනුව තමයි ඉතිරි වැට්ටික් කරේ. අතට මගේ උපදේශ දීපු එක තමයි කරේ. ඉතින් ගියාට කුමාරි බටර් අයිසින් වලින් ඒ කේක් එක හાર્ට් ෂේප් එක විදියට අපි ඇටච් කරගෙන ඒ බටර් අයිසින් එක මම යූස් කරලා වටේ කවර් කරගත්තා. ඊට පස්සේ මම ස්ට්‍රෝබෙරි වලින් මොකක් හරිම කරනවා කියලා හිතුවේ. මොකද මම හරිම ආසයි ස්ට්‍රෝබෙරි වලින් ඩෙකොරේට් කරන්න. ඉතින් ඒ විදියට අපි ෆයිනල් අවුට්පුට් එක හදාගත්ත කේක් එකේ. ඉතින් හරිම සතුටුයි. It was fun and tired and ඊට පස්සේ ඉතින් අපේ පොඩට තෝරුණා ඩෙකොරේට් කරන්න. ඉතින් එයාට කේක් පීස් එකක් දුන්නා ඩෙකොරේට් කරගන්න. ඊට පස්සේ මේ තියෙන අපි පික්නික් එකට බඩු ලෑස්ති කරගත්තා. එයා ඒක කරන අතරතුරේ ඉතින් අපි ඉතින් කොන්ටොක් හිල්ස් කියන කඳුකර වගේ තියෙන ඒරියා එකට තමයි යන්න හිතුවේ. අතරවලම අපිට තනක් හොයාගන්න ටිකක් අමාරු වුණා. ඊට පස්සේ අපි කොහොමද පාකින් ඒරියා එකටම චුට්ටක් එහාට තියෙන තැනක තමයි අපේ සෙටප් එක තියාගත්තේ. අතරම එදා හිතුවට වඩා ළමයි සීතල වුණා එතන. බට් අපි ඇඳුම් හොඳට ඇඳගෙන කවර් කරගෙන ගිය නිසා ලොකුවට ඉෂුව එකක් වුණේ නැහැ. ඉතින් it was fun and nice. එහෙනම් ළමයි ඔයගොල්ලෝ හැමෝටම thanks for watching. තව වීඩියෝ එකකින් ගෙනකම් bye.